බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේ නමකට දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට හරි තරහෙන් හිටියා මෙත්තිය බුම්මජක කියලා හාමුදුරුවෝ දෙනමක්. හරිම තරහයි. ඔය හාමුදුරන්ට සංඝයා කියලා පැහැදිලා හිටියා හොඳ උපාසක මහත්තයෙක්. වඩ්ඩ කියලා. මේ වඩ්ඩ කියන උපාසක මහත්තයා වෙහෙරට ගිහිල්ලා ආඳුරන් වහන්සේට වන්දනා කරනකොට ඒ දෙනමට අහක බලා ගත්තා. අනේ ඇයි ස්වාමීනි අපි මේ කරදරයකට පත් වෙලා පීඩණයෙන් ඉන්නවා. ඔහෙලාට ඉතින් වැන්දම ඇති. එතනින් එහාට අපේ සුව දුකක් බැලිල්ලක් නැහැ. අනේ ඇයි ස්වාමීන් වහන්සේ අර දබ්බමල්ල පුත්ත කියන උන්වහන්සේ අපිට දෙන වදේ පුදුම පීඩණයට අපිව ලක් කරනවා. අනේ ස්වාමීන් ඉතින් අපි මොනව කරන්නද? නෑ ඔබට මේක විසඳන්න පුළුවන්. ඔය මිනිස්සයා ගෙදර යවන එක ඔයාට සුදුසු ගල කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මං කොහොමද කරන්නේ? අපේ සැප පහසුව කැමැත්තෙන් ඔයාට ඒක කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියන්න ඔය දබ්බමල්ල පුත්ත උන්වහන්සේ ඔහෙගේ නෝනව දූෂණය කළා කියලා. ඊට පස්සේ අර දැන් සංඝයාට තියෙන කැමැත්ත මුල් කරගෙන අර හාමුදුරුවෝ දෙන්නට සැනසෙල්ල මුල් කරගෙන කිව්වා මං ඉදිරිපත් වෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරි කියා හිටිය අපේ නෝනව දූෂණය කළා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස මැද කැන්දුවා දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ. භික්ෂුව දබ්බමල්ල පුත්ත මේ වඩ මේ වගේ ප්‍රකාශයක් කරනවා. ඒක ඇත්තද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. නෑ නෑ එහෙම නෙමෙයි හරියට කියන්න. තුන් පාරක් ඔය වගේ කෙටි උත්තරයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ මෙතන කෙටි උත්තර දෙන අවස්ථාවක් නෙවෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම නිකලෙස්ුනේ අරහත්වයට පත් උනේ අවුරුදු 7න්. සිහිනෙන්වත් මෙවුන්දන් සේවනයක් කියන එකක් මම දන්නේ නැහැ. එහෙව් මම මේ ඕලාරික ශරීරයෙන් ඔයවැනි අයුක්තක් කිරීම ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිර්දෝෂී භික්ෂුවකට චෝදනා කිරීමේ වරදට මේ වඩට පත්ත නිකුජ්ජනීය කර්මය කරන්න. මේ වඩගේ ගෙදරින් දානෙ ගන්න එපා. දානෙ බෙදන්නවොත් පාත්‍රය අනිත් පැත්ත හරවන්න කියලා. මේක කිව්වා විතරයි වඩ මේ උපාසකයා කලන්දේ දාලා වැටුණා. අපෙන් දානෙ ගන්න නැහැ කියන එක දරා ගන්න බෑ. එච්චර හාමුදුරුවන්ට කැමති නිසා තමයි අර දෙන්නට දැනසිල්ලක් ඇති කරන්න අර කේලමක් කියාගෙන ගියේ. ඔය වාගේ අද කාලෙත් තමන් ප්‍රසාදයටපත් වෙලා ඉන්න කෙනෙක් මුල් කරගෙන එයාට සැනසෙල්ලක් දෙන්න තවත් පව් කර ගන්න අය කොච්චර ඇතිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙට වඩ අඬනවා. හාමුදුරුවෝ දකින්නට අඬනවා. අනේ මම හැදෙන්නම් මගෙන් වැරද්දක් උනේ මට සමාව දෙන්න කියලා. සංඝයා ඇවිල්ලා කියා හිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ වඩ වැරද්ද තේරුම් අරන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පත්ත උක්කුජ්ජනීය කර්මය කරන්න. එයාට සමාව දීලා ආයදන් වළඳන විදිහට පාත්‍රය ඔසවන විනය කර්මය කරන්න කියලා. උන්න සමාව දුන්නා. එයා ඉදා ඉඳලා දම්පැන් දුන්නා. පස්සේ කාලේ ගිහි ජීවිතය අතහැරියා. පැවිදි වුණා. අරහත්ත්වයටපත් වුණා. වඩ්ඩ මහරහතන් වහන්සේ. චෝදනාව කලින් රහතන් වහන්සේ නමකට. රහතන් වහන්සේ නමකට අභූත චෝදනා කරලත් ඒකෙන් හිත හදාගන්න දක්ෂ වුණාද නැද්ද? ñaruñuru ගගා හිටියද? මේ බණහන මිනිස්සු අතර අනේ මගේ අතින් කලින් මෙහෙම වුණා අරක වුණා මෙහෙම වුණා මම මෙහෙම කියලා තියෙනවා. හිතක් හදාගන්න දක්ෂ නැහැ.